අපි ගලව ෂොට් එක දෙමු හරියද? අතාරින්නේ කොහොමද කරුම්. උත්සාහ කරනවා නම් මොනවද කරන්න බැරි කියලා ඔයාලම කමෙන්ට් වලින් දාන්න. ඊයේ දවසේ මහන්සියේ අද දවසේ මහන්සියේ. පුළුවන් නම් මගේ වීඩියෝ එකට ලයික් එකකුත් දාලා ෂෙයා එකකුත් දාන්න හොදේ බලන්න. ඒකෙන් මට මාරම සතුටක් එනවනේ. ආයිබෝවන් මාසනාවා. ඊයේ දවසේ නම් මං හිතින් ගොඩක්ම කඩා වැටුණා. හැබැයි මම කඩා වැටුණාට ඔයාලා හිටියා. ඔයාලා කිව්වා මට පුළුවන් දිගටම කරන් යන්න කියලා. ඔයාලා දන්නවද ඔයාලගේ වචනේ පුංචි වචනයක් වුණාට මට මාරම ශක්තියක් වගේ මාරම ධෛර්යයක් ගන්න උදව් කරා. ඔන්න මම නවත්තනවා කිව්වට පස්සේ ගමේ යාළුවෝ දෙන්නෙක් ආවා. ඕක නවත්තන්න එපා. අපි පොඩි උදව්වක් දෙන්නම් අද විතරක්. මොකද අද යාළුවට ඉමාරු දවසක්. අර තද ගලට මොනා හරි කරන්න කලින් උඩ තියෙන කුඩු ගල කඩාගෙන ඉන්න එපා. අපි එහෙනම් ඒ ගලත් කඩමුකෝ. ඔය ගල කඩනකොට යකඩින් ගහනකොට ගල් කෑලි විසික් වෙලා කකුලත් අද පොඩ්ඩක් තුවාල වෙලා තියෙනවා. මොකද මේක කුඩු ගලක් වුණාට වීදුරු කෑලි වගේ චූටි ගල් තමයි විසික් වෙලා එන්නේ තුවාල වෙලා. අපේ පැත්තේ නම් ඉතින් වහිනෙක් ගැන කියන්න දෙයක් නැහැ. වැස්සක් පේනමාන එක නැහැ. මං හිතන්නේ වතුර දෙවියෝ වගේම වැහි දෙවියොත් අපිත් එක තරහ වෙලා දුවනවා. මේ ඔයාලා ඉල්ලුවනේ අපේ ගමේ ලස්සන තැන් පෙන්නන්න කියලා. ඔකට ඔෆිෂියල් කියලා එකම YouTube channel එකක් තියෙනවා. ඒක විතරයි මගේ YouTube channel එක ගිහලා subscribe කරලා වීඩියෝ එකක් බලලා like එකක් දාලා අනිවාර්යයෙන්ම comment එකක් දාගෙන යන්න. මේ හොරගෙඩියෝ කතාවෙන් කොහොම හරි ගලත් කඩාගත්ත නේද කුඩු ගල. මේ කඩාගත්ත ගල් ටික තමයි උඩට ගන්න. මේ යාළුවන්ගෙන් මට පුංචි උදව්වක් ඕනේ. ඉස්සලා ලොකු ගල් කෑලි ටික බකට්ටකට අතින් දාගෙන ඉන්නේ. ඒක ගැම්මෙන් කිව්වනේ. ඒක උන් වැඩේ කරන්නේ ඉතින් අතත් පොඩ්ඩක් කුව්වා වුණා. නෑ වැඩේ කියන්නේ ලොකු ගල් කෙට සවල්ට එන්නේ නෑ. හරි මල්ලි බකට්ටක් ගන්න උඩට. ඒ වුණාට ඔය මල්ලි මාව ෆලෝ කරලා නෑනේ මං තරහයි හොඳේ. ඔයාට තමයි කිව්වේ ඔය බලන් ඉන්නේ මන් දිහා. ඒක නෙමෙයි දැන් ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ ලිඳ ඇතුලේ පට්ටම රස්නයක් තියෙන්නේ. මොකද මේ පැත්තට වහින්නෙත් නෑ. අනික එල්ලිනෝ සීන් එක හොඳටම බලපාලා වගේ මං හිතනවා. යාළුවෝ දෙන්නත් මට මාරම උදව්වක් දුන්නා. පට්ටම ස්තුතියි දෙන්නට. මේ හොරගෙඩි වලගෙන් දෙයක් අහන්නද? දැන් ඔයාලා දකින්න විදිහට කොච්චර ගැඹුරක් ඇතිද මේ ලිඳේ? මේ පුල් පස් බකට්ටක් ගන්න අමාරුයි. මොකද ගැඹුරුයිනේ. වැඩේ ඉවර නෑ. දැන් තමයි හොඳම හරියට. ඊට ගමන් ලයික් එකක් දාලා ෆලෝ කරලා තියෙන කියලා බලන්න පොඩ්ඩක්. දැන් අපි අර නපුරු ගලට ගේමක් දෙමු. යාළුවෝ දෙන්නත් ගෙදර ගියා. දැන් මං තනියම තමයි මේ ගලට ගේමක් දෙන්න හදන්නේ. එහෙම කියලා අතාරිනවද නෑ. කොහොම හරි මේ ගේම ගහන්නම ඕනේ. ඒකට මට ඕන වෙනවා දර වගේම ලොකු කොටක්. ඒකට පුරුණ පොල්ලතුත් ඕන වෙනවා. හෙට හෝ අනිද්දා තමයි මේකේ ඔක්කොම විස්තරය දැනගන්න පුළුවන්. අද නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් ඕනේ ඔයාලගෙන්. හැම එකකටම වගේ මම රිප්ලයි කරනවා. මගේ ආසම් වේදේ තමයි කමෙන්ට් කියවන්නේ. එහෙනම් මගේ සහෝදර සහෝදරියෝ ඔක්කොටම උතුරන්නම හරියන්න ඕනේ. බුදුසරණයි ජේසු පීඨයි දෙවි පීඨයි පරිස්සමින් ඉන්න.